අපි අද සූදානම් වෙන්නේ තවත් ආందోලනාත්මක මාතෘකාවක් පිළිබඳව කතා කරන්න. මගෙත් එක්ක ඉන්නවා ලංකාවේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියෙක් වෙන දයාවීර දොඩංගුඩ මැතිතුමා. අපි එතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිමිති පිළිබඳව. නිමිති නෙමෙයි නිමිති පිළිබඳව. නිමිති කියලා කිව්වම විශේෂම රත්තරන් මාවයක් වෙන්න පුළුවන්, නැත්නම් මුද්දක් වෙන්න පුළුවන්, නැත්නම් ගෙදර ඇති කරන සතෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මොනියම් හෝ භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒ නැති වෙච්ච අවස්ථාවක අපිට පුරුද්දක් වශයෙන් අපි දුවගෙන එනවා ළඟම ඉන්න අපේ ජ්‍යොතිෂ මහත්මයා ළඟට ගමේ. ගිහිල්ලා මොකද කරන්නේ මුලින්ම අර බඩුව නැත්නම් භාණ්ඩේ නැති වෙච්ච භාණ්ඩේ හොයාගන්න බැර වුණාම ගිහිල්ලා නිමිත්තක් අල්ලනවා. ඇත්තටම මේ නැති වෙච්ච භාණ්ඩයට මොකද වෙලා තියෙන්නේ? ඒක මට හම්බ වෙයිද නැද්ද යන කියන කාරණේ පිළිබඳව දැනගන්න. ඒ පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දොඩංගුඩ මහත්තයා, දැන් මට කියන්නකෝ බලන්න මොනවද මේ නිමිති කියලා කියන්නේ? මේක පුරාණ සිට ඉරිසිවරුන් විසින් පුස්කොළ පොත්වල සඳහන් කරලා තියෙන මේ දක්වා රැගෙන ආපු මේ වටිනා ශාස්ත්‍රය. දීර්ඝ කාලයක් පුරා නොනැසී පවතුන ඥානතුනේ එක සත්‍යතාවය නිසා ඊළඟට ඔබ නිමිත්තක් ඇල්ලීමට පෙර මස් මාංශ වලින් වැළකීලා හොඳින් නාලා පිරිසුදු වෙලා නිමිත්ත බැලීම සඳහා උදාහරණ දෙනවා. ඊට පස්සේ ඉතා පිරිසිදුව සකස් කරගත් කාමරයක බුදුන් වැඳලා මල් පහන් පුදලා දෙවියන්ට පූජාව දීලා නිමිත්ත මොලේ කියවෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා නිමිත්ත අල්ලනවා. මේක තමයි ක්‍රම. දැන් නිමිති වර්ග කීයක් තියෙනවද සාමාන්‍යයෙන්? නිමිති වර්ග තියෙනවා 3ක්. නිමිති වර්ග 3ක් තියෙනවා. ඔව්. දැන් ඒකේ ඒ නිමිති වර්ග තුනෙන් සාමාන්‍ය වැඩියෙන්ම භාවිතයට ගන්නේ මොන නිමිති වර්ගයද අපි කිව්වොත් එම් පොඩ්ඩක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් තමන්ට තියෙන ප්‍රශ්නයක්. උගක් වෙලාට නවාංශක දර්ශක නිමිත්ත හොඳයි. හොඳයි. ඊට පස්සේ ඒ තියෙන ප්‍රශ්නානුවනේ නිමිත්ත අල්ලන්න. ඊළඟ නවග්‍රහ සූර්ය නිමිත්ත ඒකත් හොඳයි. නවග්‍රහ සූර්ය නිමිත්ත. ඊළඟට ශ්‍රී සත්‍ය පුරාණ නිමිත්ත. මේ නිමිති තුන තමයි තියෙන්නේ. මේ නිමිති තුනේ ඔය සියලුම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සියලුම ප්‍රශ්න ඕනම ප්‍රශ්නයක් පිළිබඳව නැති වෙච්ච දේක් පිළිබඳව මේ නිමිති තුන ඇල්ලුවාන් පස්සේ දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. කොහොම කරත් දවසට එකපාරයි තමයි නිමිත්ත අල්ලන්න පුළුවන්. ඔව් දවසට එකපාරක් තමයි නිමිත්ත අල්ලන්න. ඔව් පළවෙනි දවසේ කියුනේ නැත්තම් ආයිත් දවසක අර ඊළඟ දවසේ තමයි නිමිත්ත අල්ලන්න පුළුවන්. නිමිත්ත අල්ලන්න පුළුවන්. බලන්න සුසුම වෙලාව තමයි උදේ 6 11 කාලේ. මේ කාලේ තමයි කියන්නේ උදේ 6ත් 11 දවල් 12ට පෙර. දවල් 12ට පෙර තමයි නිමිති බලන්න සුදුසුම වෙලාව. සුදුසුම වෙලාව. ගෙදර ඉඳන් එහෙමනම් උදේට හොඳට නාලා කාලා ලෑස්ති වෙලා අර මස් මාංශු නොකා හොඳට මේ වෙලා වගේ පිරිසිදුව අර බුලත් භාගයක්වත් අරගෙන පිච්චමල් ටික කඩාගෙන එන්න ඕන. එන්න. අර සමහර අය උඩ බලාගෙන මේ නිමිති කියනවා. ඒ සිස්ටම් එක නැත්නම් ඒ මෙතඩ් එක මයි ගාව නෑ. ඒක මම විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා නිමිති ඇල්ලුවාම ඔබතුමා එන කෙනාගේ ඇත්ත වශයෙන්ම මෙතෙන්ට ආවට පස්සේ S2 පියවලා මලක් අතර දීලා මම කියනවා මේක කියයි. මේ අංක යහට කියයි. අන්නේ ඒකට අනුකූලව ඒවා කියනවා ඒවා සාර්ථකයි. සාමාන්‍යයෙන් අතබල්ලා ශාස්ත්‍ර කියනවා වගේ තමයි වේගවලින් ඒ වගේ මේකත් අනිවාර්යෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා දුකලා කියන දෙයක් නෙවෙයි. දැන් ඔබතුමාට හොඳ අත්දැකීම් ඇති. විශාල පිරිසක් ඔබතුමා හමු වෙන ඉනෝන් දිනපතාම දැන් මේ එන විශාල පිරිසක ගියේ නිවිති අල්ලන්න ඔබතුමා ළඟට ආපු අය ගියේ සතුටින්ද වැඩි හරියක් නැත්නම් අසතුටින්ද? ඇත්ත වශයෙන්ම මම දන්නා පරිදි මයිගාට ආපු පොඩි අය සතුටින් තමයි. ඊට පස්සෙ ඇවිල්ලා මට කියනවා මේක හරි කියලා. වැඩේ හරි කියලා. අනුමත ඒක අනුමත කරනවා. ඒ කියන්නේ කිරි ගහට එන්න සාර්ථක වුණා. ඒ කියන්නේ කිරි ගහට එන්නගේ ඔබතුමා ගානට සාත්‍රයේ අනුව
කොහොම හරි නැති වෙච්ච දේ කියනවා. නැති වෙච්ච දේ කියනවා හිතේ තියෙන දේ කියනවා ගන්නට. කියපු විදියට පේ වෙලා පිළිසිඳුව ආවොත් පිච්ච මාල් ටිකක් අරගෙන ආවොත් ඇත්තටම බඩුවක් නැතිලා තියෙනවා නම් බොරුවට බෑ. බොරුවට බෑ. ඇත්තටම බඩුවක් නැතිලා තියෙනවා නම් ඒක හම්බෙනවද නැද්ද කොහෙද තියෙන්නේ කියලා කියනවා. අනිවාර්යයෙන්ම කියනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා අපි කියන අපි අසර නරඹන සියලු නඩක් කියන්නේ ඔබේ යම්කිසි භාණ්ඩයක් අතර මුද්දක් වෙන්න පුළුවන් නැත්නම් පර්ස් එක වෙන්න පුළුවන් නැත්නම් ගෙදර තියෙච්ච බඩුව මුට්ටුවක් වෙන්න පුළුවන් සුරතල් රතෙක් වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන් නැති වුණා නම් නිවිත්තක් අල්ලා බලන්න හොඳම කෙනා තමයි දයාවීර දොඩංගොඩ මැතිතුමා. එතුමා ඉන්නවා බුලත් සිංහලට ආව නම් එතුමා හම්බෙන්න පුළුවන් බුලත් සිංහල ඥානෝදය පිරිවෙන ඉස්සරහාම තියෙනවා එතුමාගේ කාර්යාලය ඉසිවර ජ්‍යොතිෂ්‍ය කාර්යාලය. එතුමට එතනට ආවනම් ආයි කිරිගෑට එන්න වගේ ඔබේ නිවිත්තක් අල්ලලා ඔබේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඔබතුමා පැය 24 වුණත් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා ඉන්නවා සූදානම් ජනතාවගේ ප්‍රශ්න වලට සවන් දෙන්න. නමුත් නිවිති අල්ලන්නේ උදේ පාන්දර. උදේ එන්න ඕනේ. උදේ 6ත් අවල් 11ත් අතර 12ට පෙර 12ට පෙර ආවොත් හොඳ නිවිත්තක් අල්ලලා හොඳ උත්තරයක් ලබා ගන්න පුළුවන්.